නත්තල් දවසේ කැලිෆෝනියාවට මොකද වුණේ? ඇමරිකාවේ කැලිෆෝනියාවට දරුණු ගණයේ ගංවතුර තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේනකොට ඒ ප්‍රදේශය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරලා තියෙනවා. නත්තල් නිවාඩුවත් එක්කම ආපු මේ ධාරානිපාත වර්ෂාව හින්දා දකුණු කැලිෆෝනියාවේ ජනජීවිතය හොඳටම අඩාල වෙලා තියෙනවා. වැස්ස ටිකක් අඩු වුණත් තාමත් ඒ අනතුරු පහව ගිහින් නැහැ කියලා කාලගුණිකාංශ අනතුරු අඟවනවා. මොකද දවස් ගාණක් තිස්සේ වැටුණු වැස්ස හින්දා පොළොව හොඳටම තෙත් වෙලා තියෙනවා. මේ නිසා පොඩි වැස්සක් වැටුණත් ලොකු නායෑම් සහ ගංවතුර තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. මේ හදිසි ව්‍යසන නිසා මේ වෙද්දී පුද්ගලයන් 3 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ගස් කඩවැටීම් සහ වාහන ගංවතුරට හසු වීම නිසා තමයි මේ අවාසනාවන්ත අනතුරු සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම මේ ප්‍රාන්තයේ ගෙවල් 50000කට වැඩි ප්‍රමාණයකට විදුලිය මේ වෙනකොට විසන්ධි වෙලා තියෙනවා. සමහර කඳුකර ප්‍රදේශවල අඟල් 18ක් විතර වාර්තාගත වැස්සක් වැඩිලා තියෙනවා. මේ නිසා ප්‍රධාන පාරවල් මේ වෙද්දි වහලා දාලා මිනිසුන්ව ආරක්ෂිත තැන්වලට යවන්න ආරක්ෂක අංශ කටයුතු කරලා තියෙනවා. මේ අනපේක්ෂිත ගංවතුර තත්ත්වයට හේතු වෙලා තියෙන්නේ ඇට්මොස්ෆරික් රිවර් කියලා හඳුන්වන දුර්ලභ වායුගෝලීය තත්ත්වයක්. ඒකට කියන්නේ හරියට අහසේ තියෙන ගංගාවක් වගේ විශාල ජල වාෂ්ප ප්‍රමාණයක් එකපාර බලාකුරු හරහා මහ පොළොවට කඩාගෙන වැටෙන එක. ඉතින් අපි හිතන්නේ පොළොවේ විතරනේ ගංගා තියෙන්නේ කියලා. නමුත් අපේ ඉහළ වායුගෝලයේ මේ තියෙන ගංගාවල අපිට හිතාගන්න බැරි තරම් විශාල ජලයක් තියෙනවා. ඉතින් මේ ජල වාෂ්ප ගංගාව මේ ලෝකයේ සමබර පැවැත්මට අවශ්‍ය වෙනවා. මොකද මේකෙන් තමයි සමහර ප්‍රදේශවලට ජලය ලැබෙන්නේ. සාමාන්‍යයෙන් උණුසුම් මුහුද මත ඉතා දැවැන්ත අලාකුළු පද්ධතියක් කිලෝමීටර ගණනාවක් දිගට ගගක් වගේ ගලාගෙන යනවා. සාමාන්‍යයෙන් මේ ඇට්මොස්ෆරික් රිවර් එහෙමත් නැත්නම් වායු ගංගා වැසිවලට හේතු වන්නේ උෂ්ණත්වය විතරක්ම නෙමෙයි. මුහුදෙන් ගලා එන උණුසුම් අර්ධ වාෂ්ප කඳුකර හෝ ප්‍රවාහ සීමා. මේ ප්‍රවාහ සීමා කියලා කියන්නේ උණුසුම් වාතය සහ ශීත වාතය හමු වන තැන. අනේ තැන්වලින් උණුසුම් වාතය ඉහළට නැගීම නිසා වැසි සහිත වලාකුළු හැදෙනවා. ඒ නිසා අපි අපේක්ෂා කරන මට්ටමට වඩා තද වැස්සක් ඇද වැටෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ දවස්වල කැලිෆෝනියාවට බලපාලා තියෙන්නේ මෙන්න මේ වගේ ඇට්මොස්ෆරික් රිවර් කියන අසාමාන්‍ය වායුගෝලීය තත්ත්වය. ඉතින් මේ සංසිද්ධියත් ලෝකෙට අත්‍යවශ්‍ය දෙයක්. මොකද වර්ෂාව අඩු ප්‍රදේශවලට මේ සංසිද්ධියෙන් ජලය සැපීමක් කරනවා. ඒ වගේම මෙහි තවත් ප්‍රධාන කාර්යභාරයක් තමයි උතුරු හා දකුණු වර්ධවල හිමපතනය පාලනය කිරීම. ඒ වගේම භූගත ජලය නැවත පිරවීමටත් මේ වැසි උපකාරී වෙනවා. ඉතින් මේකෙන් වෙන්න පුළුවන් නරක දේවල් තමයි මේක ඉන සංසිද්ධිය අකණ්ඩව වුණොත් ඒ නිසා ඇදහැලෙන වර්ෂාවෙන් ගංවතුර නායම් වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් වැඩේ කියන්නේ මේ තත්ත්වය සාමාන්‍යයෙන් එහෙම නිතර අහන්න ලැබෙන අවස්ථාවක් නෙමෙයි. හැබැයි මේ දිනවල මේ වායුගෝලයේ උෂ්ණත්වය වැඩිවීම හා වෙනස් වීම කියන දේවල් අපිට නිතර අහන්න ලැබෙනවා. ඉතින් මේවටත් විශේෂයෙන්ම අපි මිනිස් ක්‍රියාකාරකම් තමයි බලපාන්නේ. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනින් හමු වෙමු. එතකල් ඔබට සුබ දවසක්.